ලංකාවේ එක සිගරට් ටිකක් බීපු පුද්ගලයෙක් ලංකාවෙන් වෙන රටකට ගියහම අපි කියමු දියුණු රටක් කියලා. උදාහරණයකට ජපානය කියමු. ලංකාවේ එකක් දවසට එකක් හෝ දෙකක් බීපු සිගරට් බීපු පුද්ගලයෙක් ජපානය වගේ රටක කීයක් විතර බොනවද? ඒක 10න් වැඩි කරන්න. එහෙම වුණොත් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් බොන ප්‍රමාණය. ඉතින් ජපානයේ ඉන්න අය ගොඩක් අය හිතන්නේ මේ සෞඛ්‍යයට මේ සිගරට් බොන එක ඉතර ප්‍රශ්නයක් නෑ. මොකද අවුරුදු 20 වුණාට පස්සේ මේ ජපාන මිනිස්සු ඔක්කොම බොනවා සිගරට්. ඒක නිකන් අත්හැවීම. ඕනට යමක් පින්නන්න. රයිට්. එතන තියෙනවා ස්ටොප් සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝක්. යම් කෙනෙක් බීපුවම ඒ අවට ඉන්න ළමයින්ට හෝ ආන්තාවන්ට ඉතින් ජපානයේ නම් ආන්තාව අම්බාන්න සිගරට් බොනවා. නමුත් ඒ නැති අයට ඒක ආග්‍රහණය වෙනවා කියන්නේ. ඉතින් ඒකේ භයානකම රටකට ගියත් සිගරට් එක කියන්නේ තමන්ගේ ජීවිතේ කාලය අඩු කරන භයානක දෙයක් කියන එක අපිට කරන්න එපා. ඉතින් සිගරට් එකක් බොනකොට අපට බලලා අපට කවුරු හරි ඉන්නවද කියලා බලලා බොන්න. මොකද ඒ අයට ආයව ආග්‍රහණය වෙනින්ද. රයිට්. තේරුණාද?